शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अतिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरे मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि समन्तः चक्रवालेषु अट्ठा गच्छन्तु देवता सद्धर्मं मुनिराजस्य शृण्वन्तु सद्मोक्षदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से पच्चेक रसं दित्वा रसं उपसमस्य च निंदरो होति निप्पापो धम्मो जीति रसं पिबं කාර්මික සද්ධා සම්පන්න සදහවත් පින්වතුනි අද මේ නිවසේ සීතාරංජනි මහත්මියගේ නිවසේ විශේෂ පින්කමක් සංවිධානය කරලා තිනවා ඒ නිවසේ ඒ දුවා අධිපතිනිය ඇතුළු දුවා දරුවන් වගේම ඥාතිවරුන් ඒක රාශී කරගෙන උතුම් පින්කමට සහසම්බන්ධ වෙලා තිනවා එළඟ ඒ පින්කම සහසම්බන්ධ වෙන්න හේතු කරුණක් විදියට සඳහන් වෙන්නේ මේට දින 6කට පෙර මිය පරලෝකීය ලයිරු සම්පත් තමාගේ බෑනනුවා එහෙම නැත්නම් වැඩිමල් දියණියගේ ස්වාමියා මිය පරලෝකීය හදිසි අන්තරට ලක් වෙලා මිය පරලදී 6 වෙනි දවසේ මූලික කරගෙන ධර්ම දේශනාවක් පවත්වන්නේ. එහෙනම් අද මේ නිවස සියලු දෙනාම ධර්මශාලාවක් බවට පත් කරගෙන පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් වෙලා තමන්ගේ මේ ධර්ම ශ්‍රවණයට එනම් ඒ ධර්ම දාණය ඉෂ්ට සිද්ධ කරගන්නට සරියුත් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලාගෙන් පැවැතෙනා වූ වර්තමානයේ සසුන්ගත වෙලා ඉන්නා ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් පැවිදි දුවක් යාර නිවසට වඩම්මාගෙන ඇවිත් මේ සෝදානම් වෙලා සිටිනවා. මේ ලයිරු සම්පත් පුතුණුවන්ගේ භාගාමි ජීවිතයේ සඵල ආකාරයෙන් සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගෙන උපදින භවයක් පාසා අකල් මරණයට සිද්ධ නොවන්නට එවාගේ යම්කිසි අකුසල කර්මයක මූල බීජයක් විදියට ඒ භාගාම ජීවිතයේ ඥාතිවරයාට තිබෙනවා නම් ඒ අකුසල මූල ධර්මයේ තමන්ගේ
භාගාම ජීවිතයට නිවාරණය කර ගැනීම සඳහා ප්‍රහාණය කිරීම සඳහා එන නැති කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව සඳහන් පවත්වන්නට යෙදෙනවා. එතකොට මේ වෙනකොට අපි මේ ලයිරු සම්පත් කියලා නාමිකව ප්‍රකාශ කරාට මියපල්ලගේ ලයිරු සම්පත් කෙනෙක් නැහැ. දැන් මියපල්ල ගිහිල්ලා තියෙනවා. ඒ මියපල්ලගේ ඥාතිවරයා එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියා නැත්නම් තමන්ගේ බෑණනුවන් සහෝදරයා පුතුණුවන් අපි නාමික සුජීවත්ව ඉන්න කාලේ තමයි මේ නාමික නාම බන්ධනයක් විදිහට අපට සඳහන් කරලා තියෙන්නේ. මියපල්ල ගියාට පස්සේ අපට ඥාතිවරයෙක් නෙමෙයි. මියපල්ල ගියාට පස්සේ අපට ඥාතිවරයෙක් නෙමෙයි. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන මියපල්ලගේ යම්කිසි සත්වයක් සිටීද මනුස්ස ලෝකයේ තුල මනුස්ස ගුණධර්ම රකිමින් එවාගේ මනුස්සත්වයේ තුල උප්පත්ති ලැබුණු ඒ මනුස්ස ලෝකයේ තුල කවුරු හරි ඉන්නවා ඒ තිරෝකුඩ සූත්‍රය අනුව ධර්ම දේශනා පවත්වලා ඒ පොහොදාට සාංගික බුද්ධත්වයක මහා සංඝරත්නයේ සාංගික දානය දිය යුතුයි කියලා තිරෝකුඩ සූත්‍රයේ බිම්බිසාර රත්නමාගේ දේශනා කළා. එතකොට පින්වතුනි අපි මේ සියලු ඥාතිවරු මේ ලයිරු සම්පත් පුතුරුවන්ගේ මෑණියන් පියාණන් සහෝදර සහෝදරියන් එවාගෙම මේ නිවසේ ගෘහාධිපතිනිය ඇතුළු තමාගේ ලයිරු සම්පත් පුතුරුවන්ගේ ස්වාමි දියණිය මේ පුතුණුවත් ඒක රාසෙලා මේ ධර්ම දානයක් විදිහට පාත්තන්නට දෙනවා. ඒ නිසා මේ ධර්ම දානේ ඊටමත් වටිනවා. සුජීවත්ව සිටිනා වූ ඥාතිවරුන්ට වගේම මියපල්ලගේ ලයිරු සම්පත් ඒ ඥාතිවරයාට ඊටමත් වටිනවා. හැබැයි ඒ වටින්නේ යම්කිසි අකුසල මූල ධර්මයකින් පරදත්ත പ്രേත ලෝකයක හිටියොත් තමයි. පරදත්ත പ്രേත ලෝකයක හිටියොත් මේ මූල ධර්මයේ අපි මේ දේශනා කරන්නා වූ ධර්ම දානිය උතුම් දානයක් විදිහට පවතිනවා. නමුත් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකවල හිටියොත් ඒ මනුස්ස ලෝකවල මේ කුසලයේ ඒ ඥාතිවරයාට අනුමෝදන් වෙනවා. හොඳින් මතක තියාගන්න දිව්‍ය ලෝකේ ලැබෙන්නේ යම්කිසි කුසලයක් පූර්ණය කරන. බ්‍රහ්ම ලෝකේ ලැබෙන්නේ යම්කිසි කුසලයක් පූර්ණය කරන. ඒ වගේම මනුෂ්‍ය ලෝකයට ලැබෙන්නේ දුර්ලභ කුසලයක් පූර්ණය කරන. ඒතර බ්‍රහ්ම ලෝකවලත් අපිට ඕන තරම් බ්‍රහ්ම දිව්‍ය රාජ්‍යත්වයන් වහන්සේලා වෙලා එන දෙවි දේවතාවුන් වහන්සේලා උප්පත්ති ලබන්නට පුළුවන්. දිව්‍ය ලෝකවලත් අපිට උප්පත්ති ලබන්න පුළුවන් ඕනෙ විදිහට. පින් රැස් කරගත්තා නම් දිව්‍ය ලෝකවල උප්පත්ති ලබන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේ මනුස්ස ලෝකේ තාම දුර්ලභයි. දුර්ලභංච මනුස්සාන. මේ ධර්ම මනුස්ස ලෝකේ උපදිනවා කියන්නේ පින් කුසල් යහතින්ම සපිරෙන්නට ඕන. අඩු කුසලයේ තිබ්බත් දිව්‍ය ලෝකේ උපදිනවා. දැන් අපි කියනවා නම් දිව්‍ය ලෝකවල භූමාට දෙවියන් කියලා කියනවා. ඒ වගේම කියනවා මිත්‍යා දෘෂ්ටික දෙවියන් කියලා. ඒ වගේම තියෙනවා විමානගත දෙවියන් කියලා කියනවා. එතකොට ඒ ඇත්තන් ඒ දෙවි දේවතාවුන් පින් අඩු අය. හැබැයි පින් වැඩි අය තමයි මහේසාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා. සක්ක දේවේන්ද්‍රය ඇතුළු ඒ සදේ ලෝකවල වැඩ වාසය කරනවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලා. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම දෙවි දේවතාවුන් වහන්සේලා. හැබැයි බ්‍රහ්ම ලෝකවල නම් පින් තියෙන්නේ. දිව්‍ය ලෝකයට වඩා පින් තියෙනවා. ඒ නිසා මේ 31 තලිය තුල අපි නැවත ඉපදීමක් කියලා විශ්වාස කරනවා නම් පුනර්භවයක් කියලා විශ්වාස කරනවා නම් අපට දෙව් මිනිස් සැප කෙරවරගෙන දෙව් මිනිස් සැප විඳින්නටම ඕන. එනයි දෙව් මිනිස් සැප විඳීමෙන් අපට ලබන්නා කුසලයේ හේතු කරගෙන ලෞකිකෝ වේවා ලෝකෝත්තර වේවා කුසලයේ හේතු කරගෙන
අපගේ ප්‍රාර්ථනා කරන්නා වූ නිවන කරා ගමන් කරන්නට හැකියාව ලැබෙනවා. එනිසා මම මේ ලයිව් සම්පත් පුතුණුවන්ගේ මේ උතුම් ධර්ම දාණයට මාතුකා කරගත්තේ පච්චේක රසංජිත්ව රසං උපසමස්සච නින්දරෝ හෝති නිප්පාපෝ ධම්මජීති රසම්පිප. මේ ගාථා පාඨයේ තෝරාගත්තේ ධම්මපදයේ සුඛ වර්ගයේ 9 වෙනි ගාථාව. මේ 9 වෙනි ගාථාවේදී සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්ද 45 වසරක් බුදු කාර්ය කරලා බුදු සිරිත ඒ විදිහට අත්තාය හිතාය සුඛාය දේව මනුස්ස බ්‍රාහ්මණ දේව මනුස්ස භූතන සියලු සත්වයන්ට හිතසුව පිණිස එනම් මේ දුකින් අත මිදීමේ මාර්ගය පෙන්වා දීලා මේ සියලු සත්වයන්ගේ සිත සනසන්නට දුකින් අත මිදවන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිර්වාණ සාන්තිය ළඟා කරගන්නට ඒ අවසන් කාලය තුලදී බේරුව ගමේදී මේ ගමේදී මාරදේව පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා එවත් ගෞතමයන් වහන්සේ දැන් ඇති පින්නම් පාන්නට අවස්ථාව ලබනවා. තමයි බේරුව ගමේදී තමයි මේ මාරදේව පුත්‍රයා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ තුන්වෙනි වරටත් ආරාධනා. එතකොට මේ ආරාධනා කරපු භාග්‍යවතුන් වහන්සේට මේනට ළඟින් හිටියේ ආනන්දයන් වහන්සේ. එතකොට ආනන්දයන් වහන්සේ සියලු දේ දන්න ධර්ම භාණ්ඩාගාරික ඒ වගේම උපස්ථායකන්ට ඒ අග්ග උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික තන්තුරේ තබාගෙන ආනන්දයන් වහන්සේ සෙවණැල්ලක් වගේ භාග්‍යවතුන් වහන්සේ ළඟ වාසය කර. එතකොට පින්වතුනි මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේට මාරදේව පුත්‍රයා ආරාධනා කරන්නට මත්තෙන් මාරදේව පුත්‍රයාගේ අවැසියෙන් ආනන්දයන් වහන්සේ මාර වසඟයට පත් කරගත්තා. මාර වසඟයට පත් කරගත්තා. ඒ මාර වසඟයට පත් කරගත්තාට පස්සේ පින්වතුනි ඒ යම් කරුණක් කියයිද ඒ කරුණ ඇහෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අවබෝධයක් නැහැ. අනික සුළඟේ පා වෙනවා. අපි සුළං යනකොට ගමන් සුළඟක් යනකොට අපේ සවලට නිකන් සද්දයක් ඇහෙන්නේ ඒවා. එතකොට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ආනන්දයන් වහන්සේ කියුවා ආනන්ද සරත්යන් වහන්සේ කෙනෙකුට කල්පයක් වුණා වැඩ ඉන්නට හැකියාවක් තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී ආනන්දයන් වහන්සේට මාර වසඟයට පත් වෙනින්දා තුන් පාරක් මෙයා කිව්වා ඒ වසඟයට පත් වෙනින්දා ආනන්දයන් වහන්සේ තේරුණා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මාරයාට ආරාධනා කළා. තව මාස 4කින් ඒ කියන්නේ නවම් පොහොය දිනයක තමයි ඒ ආරාධනාව ලැබෙන්නේ. එනම් නවම් මැදින් බක් වෙසක් එනම් ඉදිරි මාස 4 දින වෙසක් පුර පසළොස්වක පොහොය දිනේදී ආයු සංස්කාරය අතරින්මා කියලා පිරිනවපාන කියලා ආයු සංස්කාරය අතරින්. එතකොට මහ පොළොව අවසන් වට හත්වරක් කම්පාවටපත්. දැන් කම්පාවටපත් වෙන අවස්ථාවේදී ආනන්දයන් වහන්සේ මාර වසඟයෙන් අත මිදලා ආනන්දයන් වහන්සේලා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ මහ පොළොව කම්පා වුණේ. එතකොට කියනවා සරත්යන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියා. නැවත ආනන්දයන් වහන්සේ නිමක් කරනවා පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සීමුක දේශනාවේ වර්ණයක් දුන්නාම වචනයක් පිට වුණාම ඒ වෙනස් කරන්නේ මනුස්සයන ඕනතර වෙනස් කරනවා දෙවියොත් වෙනස් කරනවා. ඒ නිසා
ආනන්දයන් වහන්සේ කිව්වා ඔය අවස්ථාවේදී කුසිනානුවරට වඩින අවස්ථාව. ඊට පස්සේ මේ අවස්ථාවේදී වික්ෂුන් වහන්සේලා ශෝකයටපත් වුණා. මේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරලා මාස 4කින් පිරිනමන කළා. නම් පුතත්ජන වික්ෂුන් වහන්සේලා එදත් හිටියේ හැමෝම රහත්ලා හිටියේ නේ. හැමෝම මාර්ගඵලලාභින් වෙලා හිටියේ නේ. හැමෝම ධර්මය අවබෝධ කරගත්තේ නේ. ඒ නිසා පුතත්ජන පුහුදු වික්ෂුන් වහන්සේලා හඬන්නට වැළපෙන්නට මේ හඬන්නට වැළපෙන්නට කාරණාවක් වුණු වික්ෂුන් වහන්සේලාට ඔය අතරින් හිටියා තිස්ස කියලා වික්ෂුන් වහන්සේ නම. මේ තිස්ස වික්ෂුන් වහන්සේ පැත්තකට වෙලා භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරයේ අතහැරියා මාස 4කින් පිරිනමන පාලා කියලා දැනගෙන පැත්තකට තමන්ගේ සිත කය වචනය යන තුන්දර ආරක්ෂා කර බමුණු වඩන්නට ගත්තා. භාවනා යෝගයේ සමාධි සුවයෙන් ගත කරන්නට ගත්තා. මේ අවස්ථාවේදී කෙනෙක් වෙනස් වෙනකොට ඒ කාලේ මීට වඩා පින්වතුනි අනුගේ උපදූප හොයන කාලයක් තමයි තිබුණේ බුදුන්ගේ කාලේ. මොකද ආගම් 64ක් තිබ්බා. 64ක්. ඒ ආගම් 64 ඉන්නකොට අද නම් ආගම් කීපයක් තියෙන්නේ. ක්‍රිස්තියානි, මුස්ලිම්, බර්ගර්, හින්දු වගේ ආගම් කීපයක් නැති. නමුත් එදා ඉන්දීය ಭಾರತೀಯ ආගම් 64ක් තිබ්බා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එතකොට මුගක්ම අනුන්ගේ ඇද තමයි හෙව්වේ. ඒ පින් තියෙන ඇත්තෝ තමයි එදා නිවන අවබෝධ කරගත්තේ. මාර්ගඵල වලට ගියේ. ඉතින් භික්ෂුන් වහන්සේ ගැන මෙහෙම කියනකොට භාග්‍යවතුන් වහන්සේ පිරිනමන පාලා ආයු සංස්කාරය අතහැරලා ඉන්නකොට අපි ඔක්කොම ශෝක වෙනවා, අපි ඔක්කොම හඬනවා, අපි ඔක්කොම වැළපෙනවා කියන එක තියෙදයි මේ භික්ෂුන් වහන්සේ පැත්තේලා ගණන්වක් ගන්න නැත්තේ කියන එක කතිකාවක්. ඊළඟ භාග්‍යවතුන් වහන්සේගේ සවලට මේ කරුණා ඇසුණා. ඇසුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා කියවුවා ඇවැත්ටි මහණෙනි මොකද මේ කතාව? ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ පිරිනමන පාන බව දැන තිස්ස භික්ෂුන් වහන්සේ තිස්ස තෙරුණෝ මේ තමන්ගේ පැත්තට වෙලා ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේට කිව්වා. මේක බුදු ඇසින් දැක්කා. දැක්කට පස්සේ මේ කාරණේ භාග්‍යවතුන් වහන්සේ අනිත් අයට සත්‍ය අවබෝධ කර දෙන්න තමයි නැවතේ තෙරුන් වහන්සේගේ ළඟට අරගෙන අටගසලා විමසන්නේ. හැම කරුණක්ම එහෙම. බුද්ධ චරිතය දිහා දැක්කම නිවන් දකින්නට සුසු කෙනෙක් ඉන්නවා නම් එයා ළඟට අටගසලා ළඟට අරගෙන තමන්ගේ වැරදිව නිවැරදි භාවය ඔප්පු කරනවා. දැන් වගේ නෙමෙයි. වැරදිව හරියව සාකච්ඡා කරලා ඔප්පු කරනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ තිස්සතෙම යවුවා ඇවැත්නේ තිස්ස මොකද මේ වික්ෂුන් වහන්සේලා මේ පිරිස ඔබට පැත්තට වෙලා ඉන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේට කියනවා තිස්ස තේරෙනවා. ඔබ වහන්සේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ පිරිනමන පාන බව දැනගෙන මම ඊට ඉස්සලා මේ දුකින් අත මිදීමේ මාර්ගය අවබෝධ කරගන්න ඕන. මට මේ නැවත ඉපදීමේ කියන එක වළක්වා ගන්න ඕන. ඒ නිසා මම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම නිවන් දකින්න ඕනේ කියලා තිස්ස දෙන්නවා. සාදු සාදු තිස්ස කියලා තිස්ස දෙවියන් වහන්සේ ප්‍රශංසා කළා. ධර්ම දේශනාවක් පවත්වන්න ලැබුණා. ඒ පවත්වන්න ලැබුණු ධර්ම දේශනාව අවසානයේ තිස්ස දෙවියන් නිවන් අවබෝධ කළා. මේකයි ධර්ම නිදාන කතාව. ධම්මපදයේ සුඛවත්ගේ 9 වෙනි ගාථාවේ නිදාන කතාව. එතකොට පින්වතුනි පච්චේක රසන්දිත්වා. පච්චේක රසන්දිත්වා කියන්නේ සිත කය වචනය යන තුන්දරින් ආරස්සා වීමේ සැපේ.
සිත කය වචනය යන තුන්දරින් ලබා ගන්නා සැපේ. එතකොට පින්වත්නි සිත කය වචනය මොකද්ද? දැන් සිතෙන් වෙනවා පින්වත්නි අකුසල් තුනක්. ලෝභ දේශ මොහ. වචනෙන් වෙනවා කයින් වෙනවා අකුසල් තුනක්. පානඝාත අදත්තාගානි කාමීච්ඡාචාරය. වචනෙන් අකුසල් හතරක් වෙනවා. බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, සම්පප්පලාප කීම. එනම් මේ දස අකුසලයෙන් අත මිදෙන්නා පින්වත්නි ඉක්මින පුජ්‍යලයක් විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එනම් සිත කය වචනය යන තුන්දරින් ඉක්මවන්නා ලබන්නා සුවයක්. එනම් දස අකුසලින් ලබන්නා සුවයක් තමයි මේ පච්චේක රසංජිත්වා කියන්නේ. යම් කිසි කෙනෙක් සිතයි කයයි වචනයයි සංවර කරගන්නවා නම් ඒ ත්‍රිවිධ දොර සංවර කරගන්නවා නම් පින්වත්නි තමන්ට සුවයක් පින්වත්නි ඉක්මීමෙන් ලැබෙනා වූ සුවය. ඊට පස්සේ පින්වත්නි කියන රසං උපසමස්සච එනම් ධාමසින් ඇසීමෙන් ලබන්නා පීති රසය. එතකොට පින්වත්නි මේ ධර්මයේ දැන් මේ ලහිරු සම්පත් පුතුණුවන්ට ධර්ම දේශනාවක් අපි මේ පවත්වන්නේ. පුතුණුවන්ගේ භාගාමී ජීවිතේ සාර්ථක කරගන්න. එතකොට මේ මියපල්ලගේ පුතුණුවන්ට ධර්ම දානයක් දෙදනා මේ දාණය තමයි පින්වත්නි උතුම්ම දාණය. සබ්බ දානං ධම්ම දානං ජිනාති. තුන් දානයන් අතර උතුම්ම දාණය ධර්ම දාණය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ උතුම්ම දානයක් නිසා අපි මේ නිවසේ ලැබුණු සම්පත් පුතුණුවන්ට ධර්ම දානයක් විදිහට තමන්ගේ භාගාමී ජීවිතයේ සඵල ආකාරයෙන් සඵල කරගන්නට එනම් මෙවන් අකල් මාර්ගයකට සිද්ධ නොවන්නට මේ පුණ්‍යානුමෝදනා කරපදින්න තමයි මේ අපි සූදානම් වෙලා සියලු දෙනාම ඒක රස වෙලා තියෙන්නේ. මේ ධම් රසය එනම් ධර්ම දේශනාව මේ ධර්ම දාණය උතුම් රසයක් පින්වතුනි. මොකද මේ ධර්ම දානය තුළින් අපට ආනිසංස පහක් තියෙනවා. ඒ ආනිසංස පහ තමයි පළවෙනි කාරණා තමයි අපි නොදන්නා දෙයක් නැවත දැන ගැනීම. නොදන්නා දෙයක් දැන ගැනීම. ඊට පස්සේ දැනගත්තු දේ තහවුරු කර ගැනීම දෙවෙනි ආනිසංසය. දැනගත්තු දේ තහවුරු කිරීම. නැවත නැවත තහවුරු කරගන්න. නොදන්නා දෙයක් දැනගත්තට පස්සේ ඒ දැනගත්තට පස්සේ ඒකම ආලා නැවත නැවත තහවුරු කරගන්නට පුළුවන්. ඒ තහවුරු කරගන්න අය ඊට පස්සේ සැකයක් තියලා නම් ඒ සැකය දුරු කරගන්නට හැකියාව තියෙනවා. සැකය දුරු කරගන්නට හැකියාව තියෙනවා. ඒ සැකය දුරු කරගන්නට හැකියාව තිබුණාට පස්සේ තමන්ගේ මත වෙනස් කරගන්නට හැකියාව තියෙනවා. තමන් තුළ වැරදි මතයක් තියෙනවා නම් ඒ මතය වෙනස් කරගන්නට හැකියාව තියෙනවා. ඊට පස්සේ පින්වතුනි තමන්ගේ සිත පිරිසුදු වෙනවා. මේ ධම්ම ඇසීමෙන් ලබන්නා සැපය මේක පින්වතුනි අමෘතයක්. මේ අමෘතේ වන කෙනා තමයි ඒ රසය දන්නේ. ඒකයි ධම් සමහරව ඇත්ත වෙන ධම් දේශනා තිබුව හොයා යනවා. පැය 24ම ධම් අසනවා. එහෙනම් ධර්මයේ තමයි පින්වතුනි අපේ ජීවිතේ අමෘත පාණය. ඒ ධර්මයේ අමෘත පාණය නිසා පින්වතුනි අපේ ජීවිතය තුළ කවුරුම කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් පින්වතුනි ඒක ඒ ධර්මයේ තුල අපි පැහැදීමට ලක් වෙනවා. දැන් උදාහරණයක් ගමුකෝ. අපි මහ ලොකුවට හිතලා හොඳ උපාධ්‍යාධාරී වංශ කෙනෙක් ධර්ම දේශනාවක් පවත්වන්න ඕනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා වැඩ ඉන්න කාලේ හිටියා වාසක ස්වාමීන් වහන්සේ කෙනෙකුයි ත්‍රිපිටකයේ දන්න භික්ෂුන් වහන්සේ කෙනෙක්. අභිධර්මයේ විනය සූත්‍ර මේ ත්‍රිපිටකයම දන්නා භික්ෂුන් වහන්සේ. ඒ ත්‍රිපිටකයම කටපාඩම් පුළුවන්. ත්‍රිපිටකයම කටපාඩමින් දන්නවා. ත්‍රිපිටකය කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි පින්වතුනි. ත්‍රිපිටකයේ අනුගාමී සූත්‍රවල කොච්චර තියෙන 84000 ධර්මස්කන්ධයේ ත්‍රිපිටකයේ 84000 ධර්මස්කන්ධයේම ඒ භික්ෂුන් වහන්සේට කටපාඩම්. හැබැයි එක ධර්ම කරුණක්වත් දන්නේ නැති භික්ෂුන් වහන්සේ කෙනෙකුත් හිටියා.
මතක හිටින්නේ නැහැ. හැබැයි ඒ භික්ෂුන් වහන්සේ තමන් සිත කය වචන යන තුන්දර ආරක්ෂා දස අකුසලෙන් ආරක්ෂා කරගෙන තමන් භාවනා යෝගීන්ද්‍රා රහත් භාවයට පත් වෙනවා. එතකොට මේ රහත් භාවයට පත් වුණ භික්ෂුන් වහන්සේට කියනවා රහතන් වහන්සේට කියනවා අර ත්‍රිපිටකයේ දන්න භික්ෂුන් වහන්සේ ගරහනවා. මේක භික්ෂුන් වහන්සේලා අතර ගියා. අර කතා මුලින් කිව්වායේ කතා භික්ෂුන් වහන්සේලාගේ අර වයසක ස්වාමීන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේ ගරහනවා. මොකොත් බෑ නිකන් ඉන්නවා වැඩක් කරන්නේ මම ඊට වඩා ධර්මයේ දන්නවා කියා කරා. දැන් භාග්‍යවතුන් වහන්සේ ආනවත කැදෙවි. කවුද කැදෙවි? පොතිල භික්ෂුන් වහන්සේ. චුත්ත පොතිල චුත්ත කියන්නේ නේ නරකයි කියන එක. පොතිය කියලා. ඒ කියපු වචනේ චුත්‍ය කියලා කියපු වචනයට පින්වතුනි ලැජ්ජාවටපත් වුණා. අර ත්‍රිපිටකයේම කටපාඩම් තියෙන භික්ෂුන්. අර ත්‍රිපිටකයේ කියනවා මෙයා සංවාදයේ උත්තර කියලා. අන්තිමට පොතිල භික්ෂුන් වහන්සේ පරාජයටපත් වුණා. රහතන් වහන්සේ කෙනෙක් කියනවා උඹක් දන්නවනේ. ඊට පස්සේ ලැජ්ජාවටපත් වෙලා ගෝලයන්ගලුත් අයින් වෙලා කැලේට ගිහිල්ලා අවුරුදු 9ක්ම තමන් භාවනා යෝගී ඉඳලා රහත් අවුරුදු 9ක්. එතකොට පිටුත් මේ ධර්ම දානයේ උස් පහක් නැහැ පිටුත්. දැන් බලන්න අශෝක අධිරාජ්‍ය මොග්ගලී පුත්ත දෙවනාසේගේ ගෝලේ සුමන සාමණේරයන් වහන්සේ අවුරුදු 7යි. මේ අවුරුදු 7ක සාමණේරයන් වහන්සේගේ බණහල තමයි සුවාසක් 84000ක්ම වේර විහාර හැදුවේ. සම්බුදු දහම වැළඳගත්තේ. තමන්ගේ පුතා මහාන කරේ, තමන්ගේ දියණිය මහාන කරේ, තමන්ගේ මුණුපුරා මහාන කරේ, තමන්ගේ බෑරා මහාන කරේ. එතකොට ලංකාවට බුද්ධ ආගම ගෙනාවා. පළවෙනි ධර්ම සංගායනයක් කළා. මේ පොඩි සුවන්නාංශයේ බණපදයක් ආවා. සාමණේර සුවන්නාංශ. එතකොට පින්වතුනි අපි එකවරක් නෙවෙයි 10 වාරයක් හිතනවනේ භික්ෂුන් වහන්සේලා එක්ක ගමු කරා. එතකොට පින්වතුනි දැන් භාග්‍යතුන් වහන්සේ කියනවා තවත් කතාවක් තවත් දේශනාවක් කියන පින්වතුනි අසුරු කරනකොට පරිස්සමින් අසුරු කරන්න ඕනේ 4 දෙනෙක් කියලා. කවුද ඒ 4 දෙනා? රාජකුමාරයා, සර්ප පැටියා, පොඩි ගිනි පුපුර, සාමණේර භික්ෂුව. තමන් ළඟින් හොඳට ළඟ කල්පනාවෙන් අසුරු කරන්න කියනවා. පොඩ්ඩ බැරි වුණොත් තමාගේ විනාශය අතර. එතකොට පින්වතුනි රාජකුමාරයාට පොඩි කාලේ යමක් ඒකට උදාහරණ කතාවක් කියනවා. මොකද කියන්න වෙලාව මදි නිසා රාජකුමාරයා යම්කිසියකින් කුපිත වුණොත් එයා රජබාට වෙලා අර පුජ්‍යලයාගේ ජීවිතය විනාශ කරනවා. එතකොට සර්ප පැටියා කියලා අපි හොරතල් කරන්න ගියොත් ඌ දෂ්ට කරොත් ලොකු සර්පයාගේ විස සර්ප පැටියාගේ තියලා තමයි විනාශයටපත් වෙනවා. ගිනි පුපුර අපි ලොකු ගින්නක් නෙවෙයි කියලා අපි ගිනි පුපුරට අත පිච්චෙන. එතකොට අපිට ඉන්න පුළුවන්. පිච්චෙනවා ඒක. මේ ගිනි පුපුරයි ගිනි ගොඩයි අතර වෙනසක් නැහැ. පිච්චෙනවා. එතකොට සාමණේර භික්ෂුවයි ඒ භික්ෂුන් වහන්සේගේ මහා සංඝරත්නය අතර වෙනසක් නැහැ. තමන් පරිස්සමෙන් කටයුතු කරන්න කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දෙන. මේ මගේ ධර්මයේ දේශනා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මා ධර්මය යනවා පොත්වල තියෙනවා. ඒකයි පින්වතුනි මේ ධර්මයේ අපට අමෘතයක් කියන්නේ.
එතකොට පින්වතුනි ඊළඟට කියනවා ඉන්දරෝ හෝති නිප්පාපෝ. එතකොට මේ ධාම තුල ඉන්නේ කියලා ධාමයේ හැසිරෙන්න දැන් අර පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙනවා පින්වතුනි කැප් එකේ ගහලා තියෙනවා ධම්ම භවේ ධම්ම රක්කිති ධම්මචාරි කියලා නේ. ධර්මයේ රකින්නා ධර්මයෙන් විසින් ආරක්ෂා කරනවා කියන්නේ. ඒක අපි දෙපාර්තමේන්තුවක ඒක විශේෂ පාඩයක් කළා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒක. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් විසින් ආරක්ෂා කරනවා. එතකොට ධර්මයට අපහාස කරන්නේ ආරක්ෂා කරයි නෑ බිනු. ධර්ම දේශනා කළා මේලායු සම්පත් පුතුණුවන්ගේ භාගාම ජීවිතයේ මෙයා හදිස්සි අනුතරට ලක් වෙලා මේ පුතුණුවන්ගේ ධර්ම දානයක් විදියට ඉවසට බණහන්න ඇවිල්ලා අපි සිත කය වචනය සංවර කරගන්න නැතුව කෑපෝ ගහනවා වෙන වැඩවල ඉන්නවා නම් ඒ ඥාතියට කරන අගෞරවය. ආනන්ද මොකද අපි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධර්ම මුනි රාජස්ස සුනත්තු සක්කමොක්කදන් කියලා දෙවියන්ට ආරාධනා කරනවා. එතකොට දෙවියෝ විමානගත දෙවියෝ මේ නිවසට වඩිනවා. ඒකයි මේ ධර්මශාලාවක් බවට පත් වෙනවා කියන්නේ. එතකොට මේ ධර්මශාලාවක් බවට පත් වෙන නිවසේ දෙවියන්ට දැන් බලන්න සියඹලා කොලයක් වැටෙන සද්දේ සුනකේ උට ඇහෙදෙනවා නම් අපි හිමින්සර කියන ගාථා බමලවට ඇසෙනවා නම් එතකොට මේ ගෝසාව නිසා පින්වතුනි දෙවියන් කොපෙන්නේ ඈ එතකොට මේ මලගේ ඥාතියට සාධාරණයක් වෙනවා. යම්කිසි තේ ටිකක් බොනවා නම් කෑම ටිකක් කරනවා නම් ඒකට ණය නැද්ද? ණය නේද? එතකොට පින්වතුනි ඒකයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන්නේ. එතකොට පින්වතුනි මේ නිවන රසේ අනතනත්තා ධර්මයට ගරු කරන තැනත්තා පීඩා නැත්තේ වෙනවා. ධර්මයට ගරු කරන තැනත්තා පීඩා නැත්තේ වෙනවා. එතකොට පින්වතුනි අපි ධර්මයේ එක්ක ඉන්නකොට දැන් අපි නිවන් ධර්මයේ රසයක් විදියට අමුත්‍යක් විදියට පිළිගන්නවා. ධර්මයේ තුල හැසිරෙනකොට අපට ආරක්ෂාවක් තියෙනවා. අපට ඒ තුලින් පීඩාවක් නැහැ. පීඩාවක් නැත්තේ ඇයි? සිත කය වචන යන දස අකුසල් වලින් මූල ධර්ම වලින් අත මිදෙන නිසා. එහෙනම් අපිට ඒ පීඩා නැති තත්ත්වයටපත් වෙනවා. එතකොට පීඩා නැත්තා තමයි පින්වත්නි නිවන් අවබෝධ කරගන්නේ. දැන් මේ ලයිව සම්පත් පුදුරවන් ගැන මේ මම දැක්කු තරුණයන් අතර හොඳ නියතමානී ගුණ චරිතයක්. ගේ ගෙන්දර පිට දුන්නේ නැහැ පිට ගින්දර ගෙට ගහගත්තේ. ඒක දෙමව්පියන්ගේ හැදියාව. ඒ දෙමව්පියන්ගේ හැදියාව තුළ තමයි දරුවෙක් හරි මගට යන්නේ. ඉබුල් ගහේ කඩ උල් කරන්න ඕනේ නැහැ කියලා කතාවක් තියෙනවා නේද? දෙමව්පිය හරි මගට ඉන්නවා නම් දරුවත් හරි මගට යනවා. හැබැයි අසත්පුරුෂ දෙමව්පියා හරහට ගිහිල්ලා දරුවන්ට කියලා කෙලින් යන්න කියලා. හරියනවද? අකප්පුට්ටාවට කකුලුවට කියලා පුතේ ඔබ කෙලින් ඵලයන් කියලා. කවදාවත් කෙලින් යන්නේ නැහැ. ජම්ම ගතිය ඉස්මතු වෙනවා. ඈරේ ගුර නෑරේ කිව්වා. ආගේ නිසා මේ ලයිව සම්පප්පුතුන්ගේ උතුම් ගුණ ධර්ම මිල කරන්න බැරි ගුණ ධර්ම දැන් උඟක් කට්ටිය කියලා මේ අකල් මරණ වලට ඇතු වෙන්නේ මේ හැබැයි ධාමයේ තියෙන ඒවා ධාම තුල තියෙන පින්වතුනි. ධාම තුල තියෙනවා ප්‍රාණඝාතය අකුසලය පෙර භවවල කරලා තියෙනවා අකල් මරණ වලට ගොදුරු වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක අනිවාර්යයි. එතකොට ප්‍රාණඝාත අකුසල කරපු අය ඊළඟ භවයේදී අකල් මරණ වලට ගොදුරු වෙනවා කියලා ධාමයේ තියෙන ධර්ම දේශනාවලක් තියෙනවා. හැබැයි අපි කල්පනා කරන්නට ඕනේ එයා ඒ අකුසල කර්ම වල ඉන්නවා නම් දස අකුසලයේ තුල ඉන්නවා නම්
එයා අගතිය සම්පත්තිය ලබනවාම ඒකාන්තයි. අපි ගමු අර මුලින් මේ වචනෙන් එන අකුසල් 4යි, කයෙන් වෙන අකුසල් 3යි. එතකොට සිතින් එන අකුසල් 3යි 10ම එයා කියායට නම් වෙනවා නම් එයා අකුසල් මරණයටපත් වෙලා පින්වතුනි එයා අගති සම්පatti ජීවිත ගත වෙනවා. හැබැයි දස අකුසල් වලින් අත මිදලා දස කුසල් වල ඉන්නවා නම් එයා මරණයටපත් වුණත් එයා සුගතිගාමී ජීවිතයකට මේ දෙකක් තියෙන්නේ දෙපැත්තක් තියෙන්නේ. හොඳ නරක පින්පව් කුසල අකුසල දෙපැත්තක් තියෙන්නේ. එතකොට පින්වතුනි දැන් හදිසි මරණයටපත් වුණා කියලා කෙනෙකුට කියන්න බෑ මෙයා අගතිය සම්පත්තිය නිර්මාණය කරගන්නවා. දැන් කතාවක් තියෙනනේ අර වැටකුළු මල් කතාව දන්නව නේද ඔයාලා? කාශ්‍යප බුදු භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නා කියලා තුන්සිත පාදාගත් උපාසිකාවක් හදිස්සිය දුවන යනවා ගෙදරින් වැඩ පිළිවෙල කරනවා. භාග්‍යතුන් වහන්සේ බැහැලා. ඊට දැන් කරන්න දෙයක් නැහැ. කඩාගත්ත අය පූජා කරන්න වැටකුළු මල් තුනක්. මල් තුන කඩාගෙන යාගේ සිත කය වචන යන තුන්දොර ආරක්ෂයි. ආරක්ෂා කරගෙන තමන්ගේ භාග්‍යතුන් වහන්සේට පූජා ආපහු වෙනකොට හරකෙක් කනවා. අද නම් හරක් නැහැනේ පාරේ ගමන් නේද? අද යාන වාහන තියෙන්නේ. එතකොට ඉස්සර කරත්ත තිබ්බා. එතකොට පින්වතුනේ ඒ අකුසල් පූර්ණේ තිබුණේ ඒ උපාසිකාව. මාන්නේ මත් කියලා පිළිවෙල. දිව්‍ය ලෝකෙ. එතකොට ධාරතීය මහරහතන් වහන්සේ හරකෙන් පිරුණම්පේ. එතකොට එනංග පින් එතරම් රහතන් වහන්සේ කෙනෙක් අකල් මරණයට පිරුණම් පාණ්ඩ හැකියාව තියෙන්නේ නම් එතන අකුසල පුණ්‍ය වෙලා නේ කුසල පුණ්‍ය වෙලා තියෙන්නේ. ඒකයි පින්වතුනි මේ දහම ඊටම අමුත්‍යක් කියන්නේ. අපි මේ හැම දහමකම තියෙන දෙපැත්තක්. දැන් අපි දෙන අපේ ලෝකෝත්තර පැත්තෙනුත් අපිට නිවන කරා ගමන් කරන්න පුළුවන්. ලෞකික පැත්තෙනුත් නිවන කරා ගමන් කරන්න පුළුවන්. ලෞකිකයේ ඉඳලා නිවන් අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. ලෝකෝත්තරේ ඉඳලා නිවන් අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ලෝකෝත්තරේ ඉඳලා නිවන් අවබෝධ කරගන්න නම් භාග්‍යතුන් වහන්සේ හතරක් දේශනා කළා. කරුණු හතරක්. එකක් තමයි පින්වත්නි නෙක්ඛම්ම සැප හතරක් දේශනා කළා තියෙනවා. ලෝකෝත්තර මාර්ගයේ නිවන් දකින්න. ඊට පස්සේ තියෙනවා පච්චේක සැප. දෙවෙනි කාරණා ඊළඟ කාරණා තියෙනවා පින්වත්නි උපසමයේ සැප. තුන්වෙනි එක තියෙනවා පින්වත්නි සම්බෝධි සැපේ. ඔය ලෝකෝත්තර. ලෝකෝත්තර මාර්ගයේ නිවන් දකින්න පුළුවන් හතර මංසල කියලා තියෙනවා. එතකොට පින්වත්නි නෙක්ඛම්ම සැපේ කියන්නේ මොකක්ද? දැන් මේ නෙක්ඛම්මයේ කියන එක තමයි දැන් මේ සැපේ අතෑරීම. අපේ අම්මලා තාත්තලා හතර පොයේ සිල් ගන්න එදා දවසකින් අතෑරගන්නවා. නිවසේ තියෙන සියලු බාහිර වැඩ වලින් අත මිදලා හතර පොයේ සිල් ගන්නවා. අපේ ගිහිවත අතෑරලා පැවිදි වත අල්ලගත්තා. නෙක්ඛම්මේ. නැතුණු දේ නැවත අපි මෙනෙහි කරන්නේ. ශෝක වෙන්නේ නැහැ. දැන් ලයිව සම්පත් මියපල්ල ගියාට පස්සේ ශෝක වෙලා වැඩක් නැහැ. නෙක්ඛම්මේ අතෑරලා ඉවරයි. එයා යන්න ගියා. අපි අතර නැහැ. එතකොට ඒ පුදුරුවන් නැති නිසා අපි කරන්න ඕන මොකද? එයා වෙනුවෙන් පින් දහම් කරන්නේ. අඬ වැළපි ශෝක වෙලා ඒ කරපු දේවල් කියක් නොකරපු දේවල් කියක් වැඩක් නැහැ. ඒ භූමිකාව එතනින් අවසන්. එතකොට අපි කරන්න ඕනේ ඒ පුතුණුවන්ට අතහැරලා ඒ පුතා දැන් අපි අතේ ඉන්නේ අපි ඒ පුතාගෙන් පින් කරන්නේ. එතකොට පින් කරන්න පින්වතුනේ හැම මොහොතකම තියෙන අපි මේ අපිට අත් දෙකක් තියෙනකොට අපිට වැඩ කරගන්න නෙමෙයි අපිට දෙන්නේ. හැමදේම දෙන්න අතාරින්න කියලා මේ අත් දෙක දීලා තියෙනවා. නමුත් මේ අත් දෙකේ වඩා කට්ටිය එකතු කරගන්නවා.
මේ අත් දෙක එකතු කරන්න අපේ බාධාන් ජීවිතයේ බව අතර දිගයි. අත් දෙක තියෙන්නේ දෙන්න. එහෙනම් මේ අපි මේ නෙක්ඛම්ම පාරමිතා පුරනවා නම් අපි මේ අතෑරීම කියන කරනවා නම් අතෑරනවා නම් හරියට අතෑරීම. සුවකරනවා. ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතා නෙක්ඛම් මේ කියන එක දස පාරමිතාවට අයිති වෙනවා. දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම් පාරමිතා. එතකොට නෙක්ඛම් පාරමිතායේ අතරේ එක් පාරමිතාව තියෙන පින්වත්නි අතෑරීම තමන්ගේ රාජ්‍ය සම්පත පවා අතෑරපු රජ කතාව. මට ඒක මතක නැහැ දැන් දිවාග තියෙනවා. ඒ රජුගේ පාරමිතාව පූර්ණ කරපු විදිය. අර පොඩි කාලේ ඉඳලා කතා නොකර හිටියා. දැන් කන් ඇහෙන්නේ නැතුව හිටියා. සුතසෝ. එතකොට රජකම අන්තිමට අතහැරලා ඇවිදින්න නැතුව හිටියා සර්පය දැම්මා. නොයෙකුත් දේවල් කරා රජකම අතහැරියා. තේමේ නේ සුතරම තේමේ ජාතකේ නෙක්ඛම් පාරමිතාව. තේමේ ජාතකේ තමයි නෙක්ඛම් පාරමිතාව පුරන. එතකොට පින්වතුනි ඊළඟ දින පච්චේක සැප. මේක තමයි පින්වතුනි අපි කරන්න ඕනේ. නෙක්ඛම් අපි කොහොමද අතාරිනවා? අපේ දානයක් දුන්නත් ඒක අතාරලා දෙන්න. දැන් බෙහෙත් ටිකක් කාටවත් දුන්නත් ඒක අතාරලා දෙන්න. වතුර එකක් දුන්නොත් අතාරලා දෙන්න. ඒක අපේ හතර පොයට සිල් ගන්නවා. අපි එක දවසක් අතාරලා ඉන්න. එතකොට දැන් සමහර මේ පොයට පන්සල් යන්න පින්වතුනි මේ සිල් සමාදන් වෙන්න කියලා තමයි ඔබකට හිතන්නේ. මම ඔයාලට හොඳ කතාවක් කියන්නම් පින්වතුනි මේ පොයට පන්සල් යන එකේ මේ ප්‍රදේශේ කවුරුත් ඒක කරන්නේ නැහැ පින්වතුනි. හරිම සෝචනීය. අපි දවසට පැය දෙකක් පොයට වෙන් කරන්න බෑනේ අපි නෙක්ඛම් පාරමිතාව පුරන්නේ. හවස තෙල් මල් ටිකක් අරන් දරුවෝ මුතු එක පන්සලට යන්නේ. ගිහිල්ලා බෝමලුවම දින්නේ. චෛත්‍ය මලුවම දින්නේ. මල ගහකට වතුර ටිකක් දාන්නේ. එතකොට ගිලන්පස ටික පූජා කරන්නේ. ඒ පැය දෙකේ. එතකොට මේ පැය දෙකේ තුල පින්වතුනි අපට ගිහිල්ලා ගන්ටාර ගහන්නේ. ඔය ගන්ටාර ගහන්නේ මොකටද? පින්වතුනි සක්වලින් එහාට ඇහෙන්නේ. අපි මේ ගන්ටාර ගහනකොට පින්වතුනි බබලවට ඇහෙනවා. සක්වලට ඇහෙනවා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ මජංගණයට වැඩම කර වෙලාවේදී ඒ යක්ෂයෝ ටික ගිරි දූපතෙන් එහාට පැන්නුවා. එතකොට ගන්ටාරයක් ගහන ගානේ ඒ මේ යක්ෂයන්ට ඇහෙනවා. ඇහෙනකොට පින්වතුනි කවදාවත් ඉන්නේ නැහැ. ගන්ටාරේ කවදාවත් නැති වෙනකොට මේ ලංකා දීපේ ජම්බු දීපේ ගන්ටානාද නැති වෙනකොට ඔය යක්කු ටික ඔක්කොම එනවා. අපේ ගම් වලටත් එහෙම. අපේ ගම් යක්ෂ පේත මුසාද බුම්බාන ඔක්කොම කට්ටිය ගෑල් වලට ඊට කඩන් වලට පන්සල් වලට එනවා. ගන්ටාර සද්ද නැත්තා. ඒ දහමක් නැහැ කියලා හිතන්නේ. හැමෝම පන්සලට ගියාම තුන් පාරක් හරි එකපාරක් හරි ගන්ටාරක් ගන්න කොයිද? 100ක් 100 පාරක් ශබ්ද පූජාවක් ඒ විසිර. ඒක කරන්නේ කවුරු? ඒ කරන්නේ. ඒ කරන්නේ හේතුව මේ කර්මයේ තියෙනවා. පච්චේක සැපේ කියනවා. එතකොට පච්චේක සැප කියන්නේ පිටුනේ මොකද්ද? පච්චේකත්‍ය පංච නීවරණයෙන් අත මිදීම. පංච නීවරණය මොකක්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, කුක්කුච්ච විචිකිච්ඡ. පංච නීවරණයෙන් අත මිදීම. එතකොට පින්වත්නි මේ පච්චේක සැප නිසා දැන් කාමච්ඡන්ද කියන වගම කාමයේ වර්ධවා හැසිරෙනවා කියන එක තමයි මේ මොකක් කට්ටියන්ගේ මතය තියෙන්නේ. කාමච්ඡන්ද. ඒක තමයි මේ කාමයේ වර්ධවා හැසිරෙන එක තමයි මේ කාමච්ඡන්ද. කවුරු හරි දෙන්න තුනෙක්
තමන්ගේ අසම්මතයේ ප්‍රේමයක් ගොඩනගාගත්තොත් ඒක තමයි කාමච්ඡන්දය. ඒක තමයි ලොකුට ගන්න. ඒක නෙමෙයි පුදුම කාමච්ඡන්දය කියන්නේ. අපේ තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරයන පංචේන්ද්‍රිය. ඇසෙන් පිනවන්නේ මොනවද? කාමයටයි තියෙනවා. කලින් අසන්නේ සිද්ධ වසනවද? කාමයටයි තියෙනවා. දිවෙන් යම් කිසි රසයක් ගන්නවද? කාමයටයි තියෙනවා. මනසින් අපි සුවයක් ගන්නවද? කාමයටයි තියෙනවා. ශරීරයෙන් අපි ස්පර්ශයක් ගන්නවද? කාමයටයි තියෙනවා. එහෙනම් මේ පංච ඇස කන නාසය යන දිව ශරීරන පංච ඉන්ද්‍රියම් පිනවීමෙන් ලබන්නා කාමච්ඡන්දෙ මේ කියනවා. එතකොට මේ කාමච්ඡන්දයෙන් අත මිදෙන එක්කන අපි මොකදනේ අපි ඇහැට දකින රූපය, කනට ඇසෙන ශබ්දය, නාසයට ඇතෙන සුවඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය දැන් අපි අත මිදෙනවා. ඒවා අපි විඳින්න ඕනේ සීමා සහිත. එතන මනසේ කියලා වැඩක් නේ. ඒකේ ආදීනව දැන් අපි ඕනවට වඩා අපි දිව පිනවන්න ගියොත් මොකද? සීනිය හැදෙනවා, කොලෙස්ටරෝල් හැදෙනවා නේද? ලෙඩ රෝග ඉඳගත් ලෙඩ රෝග ඕන ඇහෙනවනේ. එතකොට අපි නිතරම සද්ද අහනකොට අපේ කන් ඇහෙන්නේ. කන පිනවන්න ගියොත් අපි එකම දේ දැන් ඔය ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවනේ ඇස පිනවනවනේ මේ පොඩි ළමයට මේ අම්මලා කරන ලොකු වැරද්දන්නේ. ගෙදර වැට්ටෙක් කරන්නේ ළමයට දෙන ෆෝන් එක. ඊට ළමයි ඇස පිනවනකොට පින්වතුනි කොමා තත්ත්වයට පත් වෙනවා. ස්නායු මැරෙනවා. මොලේ වර්ධනය අඩු වෙනවා. කල්පනා ශක්තිය නැතු වෙනවා. කොමා තත්ත්වයට පත් වෙනවා. ඇස පිනවන්න ළමයට දෙනවා. එතකොට පින්වතුනි මේ ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රයන් පිනවන්න ඕනවට වඩා පිනවන්න ගියොත් පින්වතුනි ආන්ිය කියනවා කාමච්ඡන්දය. ඊළඟට තියෙන පින්වතුනි ව්‍යාපාද. ඒ ව්‍යාපාද කියන්නේ ව්‍යාපාදයක් ඇති වෙන්නේ ඇයි පින්වතුනි? මොකක් නිසා? ව්‍යාපාදයක් ඇති වෙන්නේ තරහක් ඇති වෙන්නේ ඇයි? තරහක් ඇති වෙන්නේ මම මගේ ආත්මය කියන හිත නිසා. මගේ ස්වාමියා නම් මට ඕන විදිහේ ඉන්න ඕන. මගේ බිරිඳ නම් මට ඕන විදිහේ ඉන්න ඕන. මගේ දරුවා නම් අපට ඕන විදිහේ ඉන්න ඕන. එතකොට පින්වතුනි මොකද වෙන්නේ? අපි කියන්නේ අහන්න නැත්නම් ඥානෙතනේ ඇති වෙනා ව්‍යාපාරය. තරහක් ඇති වෙනවා. තමන්ගේ දරුවා කියන්නේ ඇවි නැත්නම් දරුවට තලනවා, තරවට කරනවා නේද? ව්‍යාපාරයක් ඇති වෙනවා. එතන දෙකක් කරනවා. දරුවාට එකක් ව්‍යාපාදේ ඇති කරගන්න එක. ඊට ස්වාමියා කියන්නේ අහන්න නැත්නම් ස්වාමියාට තරහෙන් ආමන්ත්‍රණය කරනවා. නේද? තරංග එහෙම නැත්නම් ස්වාමියාට යදිනවා. ව්‍යාපාරය. බිරිඳ කියන්නේ නැත්නම් බිරිඳට පොඩ්ඩක් මුගුරු වලින් ගසනවා. එයා පරස වචනින් කියනවා. නැත්නම් කෙස්සටිය කපනවා. බිරිඳ. ඒ තමන්ගේ කම හොයන්න ගියොත් තමයි බිනා තමන්ගේ කම තමන් කී විදියට ඉන්නවා කියලා හොයන්න ගියොත් පින්වතුනි ව්‍යාපාරයක් ඇති වෙනවා. ඒ ව්‍යාපාදයක් ඇති වෙන්නේ නැති වෙන්න පින්වතුනි අපට අකුසලිය නිර්මාණය වෙනවා. අපි දැන් පන්සල දැන් අපි පන්සල බලලා ඉන්න ඉවිරයක් මම ඔය ගහන දැන් ඊයේ පෙරේද තමයි එකක් ගැහුවා ඉතින් මට පව් කියලා තියෙනවා. මාතින් අකුසල සිද්ධ වෙනවා. ඉවරයක් නැහැනේ බලු 100ක් විතර වටේ ඉන්නවා. එතකොට පින්වතුනි අපි ගල ගහන්න හිතර ගත්ත ගමන් අපි ගමන් එක ගලෙන් ගිලවන ගම ව්‍යාපාදයට අපි අකුසලය නිර්මාණය වෙනවා. එහෙනම් අපි ඒ ව්‍යාපාදයට හොඳම වෙලේ තමයි සුවචෝච බව. සුවචෝච කියන්නේ ඉවසීම. මංගල සූත්‍රය දේශනා කරන ඉවසීම මංගල කරුණක් කියලා. නමුත් අපි පුරුදු පුජ්‍යලෝ නෙමෙයි අපි කවුරුත් මේ ආස්ථාර පුජ්‍යලෝ නෙමෙයි. මේ අපි කසාවට දාගත්තා. මේ මම කසාවට දාගත්තා මම තව සෝවාන් මග යන කෙනෙක් නෙමෙයි.
මුල්ම එක සෝවාන් මගනේ. එතකොට අපි ඔක්කොම පුරුදු පුජ්‍යලයි. පුතත්ජන පුජ්‍යලයි. අපි කතාවට දාගත්ත පින්වතුනි මේ ශාසනයක සේවයක් කිරීම අපි සිත කය වචනේ ඉක්මවන්නට උත්සාහ ගන්නේ. ඒ උත්සාහ ගන්න එක තමයි මේක අපේ වැය. සිත කය වචනය තුන්දර ආරක්ෂා උත්සාහ නැති කරන්නට වැඩි දේ නැති කරන්න අපි මේ උත්සාහ කරන කසාවදායි. එකම පාරමිතා පුරණ සියලු දේ අතහැරලා තමන්ගේ ඒ ශාසනික මෙවර අපි කරනවා. අපි ලාභාංශයක් නැහැ. භික්ෂුව කියන චරිතය ලාභාංශයක් හිතන්න බෑ. පන්සල් වල අපි පන්සල තිබ්බත් එකයි නැතත් එකයි. දාන දුන්නත් එකයි නැතත් එකයි. දායක සලකුවත් එකයි නැතත් එකයි. තමන්ට ලැබීමක් තියනවා නම් ඒක ලැබෙනවා දෙවියෝ හරි කියලා. සිවලි මහ රහතන් වහන්සේ ලැබෙනින් දැන් භාග්‍යවතුන් වහන්සේ වේරංජාපුරයට යනවා. නෑ කතිර වනයේට යනකොට සිවලි මහ රහතන් වහන්සේ රැගෙන යනවා. වඩම්මාගෙන යනවා. එතකොට දෙවියෝ තම කතිර වනයේ කියන්නේ මහා කටු කැලයක්. මිනිස් කුලටක් නෑ. එතකොට දෙවියෝ තමයි ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දම්පිම් පිළිගන්නවා. ලැබීමස ඒ කතිරයට වැඩ සියලු ඉන්නවාද කියලා භාග්‍යවතුන් වහන්සේ. ලැබෙනවා නම් ගහක් ගලක් උඩ හිටියත් ලැබෙනවා. අපි ආයාසයෙන් ඒක ලැබෙන දේ උත්සාහ කරන්න ඕනේ නැහැ. ලැබෙනවා නම් ඒක නොලැබෙනවා. ව්‍යාපාදේ හින්දා තමන්ගේකම ඉස්මතු කරගන්න යන්න එපා. තමන් වගේම කියලා අන් අය නැහැ. ඊට පිටුනේ උජ්ජත් කාමච්ඡන්ද ව්‍යාපාදේ උජ්ජත් කියන්නේ මොකක්ද? අපි කියන අහවල් ගමේ මිනිස්සු හරි උජ්ජත්යි. අහවල් ගෙදර මිනිස්සු හරි උජ්ජත්යි. අහවල් පොරුසයා උජ්ජත්යි. අහවල් ඉස්තිය උජ්ජත්යි. කියලා කියන්නේ. ඒක උගා කට උජ්ජත් කියන්නේ මේ මාන්නේ කියන එක. පින්වතුනි මේ උජ්ජත් කියන්නේ මාන්නේ නෙමෙයි මාන්නේ පොඩක් ඔකට ඈදෙනවා. අපි කියන අවල් ගම අපි ඕකේ නම් ඉන්න බෑ ඔය මේ පන්සලකටවත් පන්සලේ ආන්වලටත් ඉන්න බෑ අවල් ගමේ ඒ මිනිස්සාරි උජ්ජත්තයි කියන. අර ගෙදර නම් ඉන්න බෑ වතු ටිකක් අබන්න බෑ යන්න බෑ ඒ මිනිස්සාරි උජ්ජත්තයි. අපෝ අර ගෑණියෙක් කෙනා කතා කරන්න බෑ කතා කරලා තම උජ්ජත්ත වචනේ කියන්නේ. අර මිනිහා එක්ක කතා කරන්න බෑ අර උජ්ජත්ත වචනේ කියන්නේ. එහෙමනේ කියන්නේ. එතකොට පින්වතුනි මේ උජ්ජත්ත කියන්නේ හිතේ විසුණු ස්වභාවය. ඒක මාන්නයක් නෙමෙයි. කෙනෙකුගේ මාන්නයක් නෙමෙයි. විසුණු ස්වභාවය නෝට අර කියන දේ අවබෝධයක් නේ. දැන් අපේ හිත හැමතැනම විසිරලා තිබ්බම අර කියන දේ අවබෝධ කරගන්න බැහැ. භාග්‍යවතුන් වහන්සේ ඒකට උදාහරණයක් කියන අලු ගොඩකට ගලකින් ගහපුවම ඔයාලට දැනෙන්නේ මොකක්ද? අලු හැමතැනම විසිර. එතකොට ඒ අලු විසිර අපට පුළුවන් ද ඒක නවත්තන්න? බෑ නේද? එහෙනම් ඒ උජ්ජත්තව කියන්නේ යම් කිසි කරුණක් ධර්ම කරුණක් හෝ ඒවා නැත්නම් වෙනක් කරුණක් හෝ ඒවා ඒව නැත්නම් ගෙදර පරිපාලනය ගැන හෝ ඒවා ඒව නැත්නම් ගමේ සංවර්ධනය ගැන හෝ ඒවා එහෙම නැත්නම් රටේ සංවර්ධනය ගැන හෝ කුමක් හෝ දෙයක් කියන එක්කනට තේරෙන්නේ නැත්නම් ඒක තමයි උජ්ජත් හිතේ විසුණුනවා. යම් විසුණු ස්වභාවයක් තියෙන යට තේරෙන්නේ අපි කියන දේ අවබෝධයක් නැහැ. නිතර ඒක කරනවා. හැබැයි ඒ කරන්න ආගතර ආයි නැවත ව්‍යාපාදෙට එනවා. ගැටෙනවා. අපි උයලට යනකොට අර උච්චත්තක වින්ද ආයි නැවත ව්‍යාපාදෙට එනවා. ගැටෙනවා. ඊට පස්සේ මොකද අර උච්චත්ත ගතිය ව්‍යාපාදය එකතුනාම ගැටෙනවනේ. ගැටුණාට පස්සේ මොකද වෙන්නේ? යම්කිසි අපිටම උච්චත්තකම ඉඳලා මං ගැව්වා මිනිස්සුන්ට. මං උච්චත්තයි කියමු. එතකොට ආ මනුස්සයා තරහ නිසා ගම නිසා ඒ මනුස්සයා මරණයටපත් වුණා. දැන් ඊළඟ මොකද වෙන්නේ? පසුතැවීම. අනේ මම නොගහිටියනම් බේරෙනවා.
ඒකට තමයි කුකුච්ච කියන්නේ. ඒ පසුතැවීමට තමයි කුකුච්ච කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුකුච්ච. ඊට පස්සේ තමයි පිටුනේ තීනමි. එහෙනම් අපි මේ පසුතැවීමක් නෙවෙයි මේ පුතුණුවන්ගේ අභාවය පිළිබඳ. එතකොට අපිට පසුතැවෙන්න ඕනේ නැහැ. එයා යම්කිසි කර්ම ශක්තියක් ගෙනාවා. එයාට සමාජයත් තුළ එයා ගෙනා භූමිකාවක් තියෙනවා. එයා ගෙනා කුසල ප්‍රමාණයක් තියෙනවා, අකුසල ප්‍රමාණයක් තියෙනවා. එයා දැන් මේ නයිරු පුතුණුවන්ගේ චරිත ප්‍රදානය ගත්තාම එයාගේ වැරද්දක් අපි දකින්නේ නැහැ. සමාජය දකින්නේ නැහැ. එතකොට සමාජය දකින්න නැතුනේ එතන හොඳක් කියන්නේ කුසලයක්. හරිද? එතකොට මම අසපුවේ මේ ඉන්නවට මං මාව ගෙනත් දානවා. මගේ හිටියා මාව ගෙනත් දානවා. එයා ගතිගුණ මම හොඳට කතා බහ කළා. දියුණු වෙන්න වෙරදරපු පුතේ. ගයන් කපන්න භූතෙක් ගේනවා කියලා අදිෂ්ඨාන කරගත්තු පුතේ. නමුත් ඒක නියම පසුබිමක් ඇතුළේ. ඒ පසුබිමක් හැදෙන්නේ නැත්තේ මොකද? ඒ භූතයව එයා යම්කිසි දියුණුවට ආවනම් එයා අර මේ හඳුනාගත්තු සීලය බින්දිනවා යා. ඔයන් එයාට ලෝභකම ඇති වෙනවා. අසිතින් එන අකුසල ටික නිර්මාණය වෙනවා. ඊට පස්සේ කයෙන් වෙන වචන සාල ටික අතට වාගේ හරි ලැබුණා මේ ඊට පස්සේ කයෙන් වෙන අකුසල තුන නිර්මාණය වෙනවා. ගනුදෙනු කරන ගියාම වචනෙන් එන අකුසල තුන නිර්මාණය වෙනවා. ඒ වෙනකොට සත්පුරුෂයා කියන්නේ නැහැ. සත්පුරුෂයෝ මේ පිරිහෙන සමාජය තුල තියන්නේ නැහැ. ඒකට මාන්නෙන් මැත්තේ දිවි ලෝකෙත් තියෙනවා. ඒක අනුමානෙම අපිට කියන්නට පුළුවන්. ඒ අකාල මරණයටපත් වෙලා මේ අපාගත වෙනවා කියලා අපිට නිර්ණය කරන්න බෑ. හැබැයි අපිට නිර්ණය කරන්න පුළුවන් ඒ කට්ටියගේ චරිත ප්‍රධානිය. දසකුසලයේ කරලා අකල් මරණය ගියොත් එයා නිරේ කියලා කියන්නේ. එතකොට දසකුසල කළා අකල් මරණයට පතුරලා සුගතිය කියලා නිර්මාණය කරන්න පුළුවන්. සමාජයට මේ භාගයන් අදින් පස්සේ එයාගේ පින කුසලයේ මරණ මිය පරලෝ ගිය ගාම එයා චුතිසිතේකට පත් වෙනවා. චුතිසිතේ කියන්නේ මේ උපාදානයකට පත් වෙනවා. යම්කිසි කලදයක් හොයාගන්න මානසික මේ සම්දිස්ථාන මේ අපි ඉරට ගත්ත උස්මිතිකය පහට ගන්න උස්මිතිකය අතර මේ අපි මේ අල්ලගැනීමක් තියෙන්නේ. මේක වෙනස් වෙන ගමන් ඊළඟ භවයට යනවා. එයාගේ පින පුණ්‍යම් නේ ගමන් එයාගේ මෞර්සක් වෙනවා. එහෙම නැත්නම් දිවි ලෝකවල දක්ෂ ලෝකවල උත්පත්ති වෙනවා. එතකොට පින්වතුනේ මේ උජ්ජත් මේ කාමච්ඡන්ද ව්‍යාපාද උජ්ජත් කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට පින්වතුනේ විචිකිච්ඡා කියන්නේ සැකේ. කවුරු ගැනද සැකේ? නෝනා ගැනද? මහත්තයා ගැනද? ළමයි ගැනද? නෑ පින්වතුනි. බුදුන් ගැන කෙරෙහි තියෙනව සැකේ. ධර්මය ගැන කෙරෙන්නේ සැකේ. සංඝයා ගැන තියෙනව සැකේ. මාන්නෙන් මත නැවත ඉපදීමක් නැහැ කියනව සැකේ. රාතුන් කෙරෙහි තියෙනව සැකේ. පස්සේ බුදුන් කෙරෙහිනව සැකේ. ආන්‍යව තමයි සැකේ. අම්මා තාත්තා ගැන තියෙනව සැකේ. දැන් සමහර කෙනා අම්මා තාත්තා ගැන සැකේ හිතෙනවා. ඒ සැකේ. ආන්‍යක තමයි විචිකිච්ඡා. ආන්ගේ පංච නීවරණෙන් අත මිදෙනයක් කියන තමයි පුණ්‍යවතුනේ පච්චේක සැප විඳින්න. ඊට පස්සේ පින්වතුනේ කියන උපසමයේ සැප. මට ලෞකික හතර කියන්නේ වෙලා මදි වගේ කියනවා. එතකොට උපසමයේ සැප කියන්නේ පින්වතුනේ කෙලස් නිවාරණය සැපේ. එතකොට කෙලස් නිවාරණය මොනවද? අපිට කෙලස් නිවාරණය කරනවා කෙලස් 1500ක් තියෙනවා. මේ අපි මේ කාමච්ඡන්දයේ මේ තියෙන අපි මේ ශරීරේ පංච ඉන්ද්‍රිය තුල අපේ කෙලස් 1500ක් තියෙන අපේ සිත තුළ.
ලෝභ දේශ මොහ තුල තමයි ඔය තුනේ තමයි තියෙන්නේ කෙලෙස් 1500. සිතින් ඇති වෙනා වූ අකුසල තුන කෙලෙස් 1500. ලෝභ දේශ මොහ වෙන මේ අකුසල මූල ධර්ම තුල තමයි කෙලෙස් 1500 තියෙන්නේ. එතකොට මේ කෙලෙස් 1500 තියෙන පුජ්‍යලයා අත මිදෙන්න නම් කෙලෙස් අත මිදවන්න අපි යන්න මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා සති, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සමාධි ඔය ආදී වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පුජ්‍යලයා පිටුතේ කෙලෙස් ප්‍රහාණය කරනවා. දැන් එකක් මම විකල්පයක් විග්‍රහ කරන්න සම්මා කම්මන්ත. නිවැරදි කර්මය. නිවැරදි කර්මාන්තය. ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. නොකල යුතු වෙනනම් පහ. වසවිස වෙනදා, මත්පැන් වෙනදා, මිනිස් වෙනදා, අයාවද වෙනදා නොකල යුතු වෙනනම් පහ. එයන් අත මෙදෙන්නේ කියලා. එතකොට පින්වතුනි ඒ යහපත් කර්මාන්තයක් කරන කෙනා දෙන්නා වූ දානයක් මහත්ඵලයි. අපි වශයෙන් කුල්ලා මුදල් වේලා දෙන්නා වූ දානයක්, මත්පැන් කුල්ලා දෙන්නා වූ දානයක්, මස් මාංශ කුල්ලා දෙන්නා වූ දානයක්, ඒ වගේ මිනිස් වෙනදාව කරලා දෙන්නා වූ දානයක්, ආයුර්වේද කුල්ලා දෙන්නා වූ දානයක් මේ පහ මේ කුල්ලා අපි දානයක් දුන්නොත් ඒක මහත්ඵල වෙන්නේ නැහැ. කෝටි ගණන් වියදම් කළා දාන දුන්නා මහත්ඵලයි. හැබැයි තමන්ගේ දාඩිය මහන්සියෙන් ගොවිතැන්පත් කරලා වෙළඳ ව්‍යාපාරයක් කරලා යම්කිසිගේ යහපත් කර්මාන්තයක් කරනවාද ආගේ දෙන්නා වූ දානෙ මහත්ඵලයි කියන භාග්‍යවතුන් වහන්සේ දේශනා. ඒ නිවැරදි කර්මාන්ත. යා නිවැරදි වචනේ. මේ වචනේ අර්ථ දක්වන්න පුළුවන් අපේ සිංහල භාෂාවේ ඕන විදියට තියෙනවා. අපිට සිංහල තේරෙන්නේ නැහැ කියන්නේ ඒකනේ. මේ සිංහල භාෂාව අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නවා දැන් කවුරු හරි කිව්වොත් එහෙම වැඩි ඕනේ මේ අපි කියමුකෝ මේ හොඳ ධර්ම කතික වික්ෂුන් වහන්සේ කියන YouTube එකේ සිංහල භාෂාවේ කියන ව්‍යංජන ටික කියන්නේ කිව්වොත් ව්‍යාකරණ ටික කිව්වොත් නාමපද අපි දන්නවා. තමයිම මට නම් මතක කියන්නේ. පුළුවන්ද කියන්නේ? කාටද කියන්න පුළුවන් මෙතන ව්‍යාකරණ ටික හරියට? ව්‍යංජන කියන්න පුළුවන්ද? කියන්න බෑ මතක නැහැ. හරියට ඉගෙන ගත්තොත් කික් කාලයක් ඇදී ප්‍රගුණ කරේ නැත්නම් මතක නැහැ. ඒතර මේ සිංහල භාෂාව තමයි අමාරුම භාෂාව ලෝකයේ තියෙන්නේ. ඒ අමාරු භාෂාවේ සිංහල භාෂාවේ තියෙන ඉංග්‍රීසි භාෂාවට සරල වචන තියෙනවා. හින්දු භාෂාවට හරල වචන තියෙනවා. සංස්කෘත භාෂාවට හරල වචන තියෙනවා. දමිළ භාෂාවට හසරන වචන තියෙනවා. පෘතුගීසි භාෂාවට, ලන්දේසි භාෂාවට මේ හැම භාෂාවකටම මේ වචන අනුගතයි, අන්තර්ගතයි. ඒක ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි අපේ රට ආක්‍රමණය කරනකොට මේ සිංහල භාෂාව විශ්ව භාෂාවක් බවට පත් වුණා. ඒ විශ්ව භාෂාව බවට පත් වුණාට පස්සේ දැන් කාලිංගමාගේ යුද්ධයේදී දෙමළ භාෂාව මිශ්‍ර වුණා. ලන්දේසි මිශ්‍ර වුණා, ඉංග්‍රීසි මිශ්‍ර වුණා, පෘතුගීසි මිශ්‍ර වුණා, කාලිංගමාගේදී දමිළ භාෂාව මිශ්‍ර වුණා. එතකොට පින්වතුනි අපේ සිංහල භාෂාව අමාරු දෙයක් තමයි. ඒ නිසා පින්වතුනි මේ ලෝකෝත්තර සපානව ගත්තාම ඒ චතුරාර්ය සත්‍යයේ මොකද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනකොට ඒ නිවැරදි වචනය අපි හරියටම කියන්න ඕන. ඒ වචනයක් කියනකොට පින්වතුනි කෙලෙස් සංසිඳීමේදී අපි වචනේ අර්ථය විග්‍රහ කර බලන්න ඕන. අම්මෙක්කෝ තාත්තෙක්කෝ යම්කිසි ධර්මයක් තියෙන කෙනෙක් වචනයක් කියනකොට ඒක වචනේ විවිධාකාර විග්‍රහ කරලා බලන්න ඕන. දැන් ධර්මයේ වුණත් එහෙමනේ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මම ධර්මයේ දේශනා කරාට පිළිගන්න එපා. අවිත් බලන්න එහි පක්ෂිකෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ නෙමෙයි. යම්කිසි වචනයක් කියපුවා ඒ වචනේ අල්ලගන්න එපා. ඒ වචනේ තියෙන අර්ථ
එක වචනේ 10ක් 15ක් තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මගේ ධර්මයේ අවුවාට පිළිගන්න එපා, කිව්වාට පිළිගන්න එපා. ඇවිත් බලන්න. එන විමර්ශනය කරලා බලන්න. විග්‍රහ කරලා බලන්න. එතකොට තමයි මේ චක්කු විඤ්ඤාසය කියන එක දැනෙන්නේ. ඒක චක්කු විඤ්ඤාසය දැනනකොට මේ තමන්ගේ නිවන කියන එක තමන්ගේ සෝවාන් මාර්ගයටපත් වෙනවා. විඥානේ යහපත් බවටපත් වෙනවා. සසංකාරික විඥානය බවටපත් වෙනවා. සසංකාරික බවටපත් වෙනවා. එතකොට පින්වතුනි පැයක් කියලා මේ ඊළඟ දින අපි මොතනේ සම්බෝධි සැප. සම්බෝධි සැප කියන්නේ පින්වතුනි ලෝකෝත්තර ධර්මතාවයේ පළවෙනි ධර්මතාවය තමයි ලෝකෝත්තර සැපයේ නික්කම්ම සැප, ඊට පස්සේ පච්චේක සැප, ඊට තුන්වෙනි උපසමයේ සැප, ඊට සම්බෝධි. සම්බෝධි සැප කියන්නේ පින්වතුනි බුදුපසේ බුදුමහරහතන් වතුමෝ තුන්තරා බෝධි ලබන්නා වූ සැපේ. බුදුපසේ බුදුමහරහතු තුන්තරා බෝධි ලැබෙන්නා වූ සැපේ. ඊළඟ ලෝකෝත්තර සැප අනුව මම කියන්න පින්වතුනි එකක් තියෙන ආත්‍ය සුඛ, ඊට පස්සේ තියෙන අනන භෝග සුඛය, ඊට පස්සේ තියෙන අනන සුඛය, ඊට පස්සේ තියෙන අනන්ත සුඛය. එතකොට මම කෙටියෙන් කියනවා වචන විනාඩි 5ක් ගන්නම් තව. ආත්‍ය සුඛ කියන්නේ එදිනෙදා ජීවත් වෙන සුඛය. දැන් අපි එදිනෙදා මිලම ගොවිතැන් බත් කරනවා, කුලී වැඩ කරනවා, රැකී රක්ෂා කරනවා, යම් සිමයක් මුදලක් තියෙනවා. ඒකෙන් යපෙනා සැපේ තමයි ආත්‍ය සුඛය. එතකොට පින්වත්නි භෝග සුඛය කියන්නේ අපි මේ ගොවිතැන්පත් කරනවා. ගොවිතැන්පත් කරලා භෝග වැය කරලා ඒකෙන් අපි සපයා ගන්නට දෙන්නා වූ සැපේ. භෝග. ඊළඟ පින්වත්නි තියෙන අනන සුඛය. අනන සුඛය කියන්නේ ණය වලින් අපි දෙනා සුඛය. ඒක විචාර කරන්න පුළුවන් පැයක් විතර. ඉතින් ඒක විචාර කරන්න බෑ පැයක් විතර. ඊළඟ තියෙන පින්වත්නි අනවජ්‍යාද. ඉවැරදි හැසිරීමෙන් තුලින් අධ්‍යාත්මික සැප උදා කරගන්න. ඔය හතර අත්‍ය සුඛ, භෝග සුඛ, අනවජ්‍ය සුඛ අපි මේ අනන සුඛය තුළ අපි ගත කරනවා නම් ඒ තුළ විග්‍රහ කරලා මේ ධර්ම දේශනා කරනවා නම් අපිට ලෞකික වශයෙන් අපිට නිවන් මාර්ගට යන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ උතුම් ධර්ම දේශනාව ලයිව් සම්පත් පුතුණුවන්ගේ භාගාමි ජීවිතයට සපවත් භාවයට පත්වන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම පින්වත්නි ලයිව් සම්පත් පුතුණුවන් හරිනේ නම් ලයිව් සම්පත් පුතුණුවන් අපි සතුටු වෙන්න ඕනේ අද සමාජයේ අසත්පුරුෂ සමාජයට එකතු වෙන්නේ නැහැ. අසත්පුරුෂ සමාජයට එකතු වුණා නම් එයාගේ බාලාම ජීවිතේ ඉවරයි. ආයි මනස ආඥා ලබන්නට බෑ. ඉතින් අසත්පුරුෂ සමාජයෙන් අත මිදිච්ච දරුවෙක්, සුගති දරුවෙක්, සුජාත දරුවෙක්. ඒ දරුවාට පතනා සිතනා බුදුපසේ බුදුමහරහතන් වතුම් වතුන්තරා බෝධින් එක්තරා බෝධිගේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හැකියාව. ඒ වගේම උපදින භවයක් පාසා මෙවන් අකල් මාන්නයට සිද්ධ වෙනවා. ඒ වගේම අපි අකල් මාන්නයට සිද්ධ නොවි උගප සියලු දෙනාගේ මේ කරන්නා කුසල සම්පatti තිබේද? උපදින භවයක් පාසා මේ කුසල සම්පatti කොයි මොහොතකට හරි ලැබෙත්වා. ඒ ලැබීම තුළින් ඒ පුතනම් ලබා ගන්නා ලෝකෝත්තර සැපේ අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා. හොඳයි එහෙනම් ළඟ පුතුරුන්ගේ අම්මා තාත්තා පිළිසිත දෙන්නත් එක්ක අපි දෙමාපිය වන්දනා කරමු. දස මාසේ උරේ කତ୍වා කෝසේසේ උද්දී කාරණං ආයුදීකං වස්ස සතං මාතු පාදං නමාමහං
දස මසක් තුල මා හිඳවා එළිය දුන්න මගේ අම්මා ලේකිරි කර අදා වඩා මා දැඩි කල මගේ අම්මා දුකක් මිස සපක් නොවිද මට සැප දුන් මගේ අම්මා සංසාරේ සසර පුරා බුදු වන්නට පෙරොන් පුරන මගේ ආදර මගේ අම්මා උද්දිකාරෝ අලිංගිත්වා තුම්බිත්තා පිය පුත්තකං රාජමජ්ජං සුභතිට්ඨං පීතුපාදං නමාමං ලේ දාඩිය වගුරවමින් මා දැඩි කල මගේ පියා ඔබේ සිතට පින් උරුමයි මගේ ආදර මගේ පියා සසර පුරා සැනසේවා මේ පිම්බර මගේ පියා මතු බුදු බව පතාගෙන නිවන් දකින මගේ පියා සාදු සාදු මෙමා කලපින් සේදි සේදි ගිවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම භවයක සිදු නොවේවා බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා සියලු සම්පත්ති දාන සම්පත්ති තුමගේ බවම් ජීවිතයේ සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා ඒ වගේම ලයිව් සම්පත්ති තුමගේ වාග පරම්පරාවේ මොපාස සිළුම ජම්මාන්තරගත වන්නා වූ සියලු ඥාතීන්ට මේ පින් කුසල සම්පත්ති හේතු වේවා ඒ වගේම ස්වාමි දිනගේ වර්ග පරම්පරාවේ ජම්මාන්තරගත වන්නා මෞපිය පාර්ශ්වයේ දෙපාර්ශ්වයෙන්ම සියලු ඥාතිකාරක ආදීන්ට මේ කුසල සම්පත්ති හේතු වේවා මේ ධර්ම සේවනයේ සඳහා සහභාගී වුණු නන්නයිරුන් උපකාර කරන්නා වූ ඒ සෑම කටයුත්තකම වචනයෙන් පවසා දුකේ සියලු දෙනාටම ඒ සියලු දෙමාගේ දෙමාපියන්ටත් මේ පින් පෙත්ත අනුමෝදන් වෙත්වා ඒ පින් බලෙන් ඒ මියපල්ලෝගේ භාගාමි ජීවිත ගත කරන ඔබ අප ධර්ම සේවනය කරන සියලු ඥාතිකාරකාගෙන් ජීවිත සර්ව ප්‍රකාරයෙන් සුගතිගාමී තත්ත්වයට පත්වන්නට හේතුවා අනන්ත සසර පටන් මේ වර්ග පරම්පරාව දක්වාද මේ වර්ග පරම්පරාව සිට පුදුවේ තලයේ සිට බවත්‍රේ දක්වාද අනන්ත දුක් විඳින්නා අනන්ත සැප විඳින්නා අපාදිපා සූපාවපය සියලු සත්‍යයන් සසරින් නිගඩ කරවන්නට මේ උතුම් දානය ධර්ම දානයක්ම වේවා ධර්ම පාරමිතාවක් වේවා කියලා සාදු